Hello everyone, I'm Rashmi and welcome to my channel Go Kiddies. So, how are you all? I hope you all are doing well. So, today I'm going to talk about little simple sentences, right? අද කතා කරන්නේ සරල වාක්‍ය රටාවක් ගැන. අපි හැමෝම කතා කරනකොට අපි කියනවා මට මේම තියෙනවා, මට මේ වගේ කට්ටිය ඉන්නවා, මට තියෙනවා සහ මට ඉන්නවා කියන ටර්ම් එක ඉංග්‍රීසි වල භාවිතා කරන්නේ කොහොමද කියලා අපි බලමු. In English we can say I have. I have කියන එකට මට තියෙනවා සහ මට ඉන්නවා කියන අර්ථ දෙකම භාවිතා කරන්න පුළුවන්. Right. Like this. මට තියෙනවා මොනවාද? මට තියෙනවා සෙල්ලම් බඩුවක්. I have a toy. දැන් මට තියෙනවා සෙල්ලම් බඩු ගොඩක්. I have lot of toys. නැත්නම් I have toys. Right. එතකොට මට තියෙනවා කියලා කියද්දී අපි I have. I කියන ටර්ම් එක භාවිතා වෙන්නේ මට කියන අර්ථය වෙනුවෙන්. තියෙනවා කියන එකට තමයි අපි have කියන එක භාවිතා කරන්නේ. So I have a bag. මට තියෙනවා බෑග් එකක්. තියෙනවා කියන අර්ථයෙන් අපි අදහස් කරන්නේ materialistic නැත්නම් ද්‍රව්‍යමය දේවල් නේද? මට තියෙනවා සෙල්ලම් බඩු, මට තියෙනවා බෑග් එකක්, මට තියෙනවා laptop එකක්. I have a laptop. I have a bicycle. So you can use any type of word with I have. මට තියෙනවා කියලා කියන්න. Right. මට ඉන්නවා. කවුද අපිට ඉන්නේ? මට ඉන්න දෙමාපියෝ. I have parents. මට ඉන්නවා සහෝදරයෙක්. I have a brother. මට ඉන්නවා සහෝදරියක්. I have a sister. මට ඉන්නවා සහෝදරයෙක් හා සහෝදරියක්. I have a brother and a sister. දැන් තේරෙනව නේද මට තියෙනවා කියලා කියද්දී අපි කොහොමද ඒක ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා? මට ඉන්නවා කියලා කියද්දී අපිත් එක්ක ඉන්න පුද්ගලයෙක් ගැන. මෙතනදී අපි කතා කරන්නේ ඉන්නවා කියන එකේදී පුද්ගලයෙක්, person කෙනෙක්. Right? මට ඉන්නවා සුරතල් සතෙක්. I have a pet. Right? So we can easily make a sentence with I have. මට තියෙනවා සහ මට ඉන්නවා කියන අර්ථ දෙකම ඒ term එක ඇතුලේ තියෙනවා. Right. So I'm going to show you some written sentences now. First one. Look at the first one. I have a phone. Now you know what do you mean by a phone, right? Telephone එක. මට තියෙනවා phone එක. How to say it? I have a phone. I have a car. මට තියෙනවා car එකක්. I have a car. I have a brother. මට ඉන්නවා brother කෙනෙක්. මට ඉන්නවා සහෝදරයෙක්. So now in these three sentences, I have a phone, I have a car, I have a brother. මට තියෙනවා සහ මට ඉන්නවා කියන දෙකම අදාළව තමයි මේ වාක්‍ය තුනම ලියවිලා තියෙන්නේ. So I have written these three sentences with I have, right? Okay. So now I guess that you can make a sentence with I have. මට තියෙනවා නැත්නම් මට ඉන්නවා කියන එක කියන්න. යම් තැනකදී අවශ්‍ය වුණොත් ඒක කොහොමද කියන්නේ කියලා ඔයගොල්ලෝ දන්නවා. It's just easy. Simple term I have with what? What do you have? Right? I have කියන එකත් එක්කලා මොකක්ද? මොනවාද තියෙන්නේ නැත්නම් කවුද ඉන්නේ කියන එක at the end of the sentence you can add that part. වාක්‍ය අගට මොකක්ද කියන නැත්නම් කවුද කියන කොටස එකතු කරන්න පුළුවන්. So that's how we can make a simple sentence with the term I have. So please everyone like, share and subscribe my channel Go Kiddies and hope to see you with another beautiful video. Until that, goodbye everyone.